වෙලා ඉතින් අද පොඩි ගමනක් යන ලෑස්ති වෙන්න ටිකක් දුර ගමනක් දැන් වෙලාව 10යි ටිකක් දුර පළාතකට යන්න හදන්නේ දුර පළාත හරියක් ටිකක් දුරයි එන කියලා බලමු මොකද වෙන්නේ කියලා මට මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර දුරක් යන්නේ අපි කියලා බලමු මොකද වෙන්නේ කියලා ටිකක් බයයි මම දන්නෙත් නෑ දන්නේ තැනකට යන්නේ දැන් නැති පළාතකට යන්නේ බලමු මොකද වෙන්නේ කොක්ක ඉදන්නේ යා video tiga kan karena terus station ini kita ini pertama tuh kan ini sebenarnya ada dari ini sah ini train gitu dan nanti mulai Maret atau kita train yang nanti ini mengenai ini kurang ketemu dan ini කොනට තමයි යන්න තියෙන්නේ. ඒක කියලා බලමු. අය දෙකයි ගණක් යන්න තියෙනවා. ඒ දෙකයි විනාඩි 33ක් වගේ යන්න තියෙනවා. අපි කියලා බලමු මොකද වෙන්නේ කියලා. Hello guys, මම එතනට ඇවිල්ලා ඉන්නේ වෙන මැප් එක වෙනන්න මම ආවේ කොන්ස්ටන්ටා ස්ටේෂන් එකට ආවේ තා පොඩි දුරයි ටයිම් එක හරි 3:00ට එනවා කිව්වේ 2:59 වෙලාව හරියට ෂාප් එකේ ආවා බැලලා බලමු මොකද වෙන්නේ කියලා අපි කියලා බලමු මොකද වෙන්නේ කියලා බැලලා බලමු මොකද වෙන්නේ කියලා පොඩි තැන් ටිකක් තියෙනවා බලන්න යන්න කියලා බලමු කොන්න කලින් කන්න ඕන මොනවා කවල්ට කෑවේ නැහැ කන්න තුරනේ පොඩි පොඩි දේවල් එකක් කෑවේ එනකොට අපි හරි කාලම යන්න පටන් ගමු යනවා සෙප්ටෙම්බර් 1, 2, 3, 4, 5, 6, 7, 8 și 9 la urma trenului. මේ ට්‍රේන් එක තමයි ගයිස් ආවේ. මේ ට්‍රේන් එක තමයි බාලට කියලා බලමු මොකද වෙන්නේ කියලා. මම හරියට යන්න ඕන තැනක්වත් දන්නේ නැහැ බලමු. මෙතනින් එක්සිට් වෙලා ගිහලා කන්න තරම් මොනවාරි සෙට් කරගමු. ඒක තමයි ස්ටේෂන් එක. Vale na isto. Oh. Ini mulut kita tin ini teman. Nama kita tin langsung. Tenggelam tunai 43 වැඩි කියන්නේ දැන් මම ආවේ අදම යන්න වෙලා ඉන්නේ මේ මොකද මම අනිත් වැඩ ඊට මට මගේ නිවාඩුව ගන්න ඕනේ ඉතින් මේක සාමාන්‍යයෙන් එන්න ඕන දවස් දෙකක් 2 days අනිවාර්යෙන්
හැබැයි ඉතින් මට දෙන්න ඕන මට දැනන්න වෙනවා රෑ ට්‍රේන් එකේම මොකද මට යන්න වෙනවා කිලෝමීටර් 30 ගණනක් ඒක නිසා රෑම මට යන්න වෙනවා මේ ටික බලලා ගල්ලා මට ආයෙ රෑම යන්න වෙනවා අතරම කියන්න පට්ටවුල් මාත් එක්ක ඉන්න එක්කන අද ආවේ නැහැ ඒක නිසා පට්ටමල් ඒක නිසාම තමයි යන්නේ නැත්නම් අද මෙහි ඉඳලා වටේ පිටේ මෙහෙට බලලා ගල්ලා යන්න තමයි හිතන් හිටියේ ඒත් මාත් එක්ක යන්න ආපු එක්කනට සීමටත් පිටලා ඉතින් මම ආවා මට යන්න ලොකු ආසාවක් තිබුණා යන්න දැන් ඇවිල්ලා එන්න ආසාවක් තිබුණා ඒ ආසාවත් හරි බලමු ඉතින් කියලා මොකද වෙන්නේ කියලා කොහෙටද යන්නේ කියලා ඊට පස්සේ මමවත් දන්නේ නැහැ හරියට අපි කියලා බලමු සෝ ගයිස් දැන් ඉන්නේ මේච් මුටි කෑල්ලේ ඉන්නේ මේච් මුටි කෑල්ලේ ඉන්නේ මේ වටේ මොකද තියෙන්නේ පේනවා පැත්තේ මොකද ඉතින් අද උදේට මේකට තමයි බල හිටියේ කොළඹ ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලෝ පේනද අතන යනවා කේබල් කාර් එක අර යන්නේ අර පේනවද ඔබින ළඟට කියලා පෙන්නනවා වා සුවක් තමයි යා wow amazing brother amazing guys amazing tenang gua di harus betul gila තනිකර මේ හැරි ගයිස් තියෙන රෙස්ටුරන්ට් මෙවෙන් කන්න ගියා නම් ඉතින් යනවා නම් ඉතින් සාමාන්‍යයෙන් පඩියක් ඉවරයි මට හිතෙන විදියට ලම් කන්න මොනවද ගන්න පුළුවන් කියලා ඉතින් ගයිස් තවලට ඔන්න ෂවර්ම එකක් ගන්න යන්නේ වලින් මොකද තියෙනවා ෂවර්මා කපුයි 35 අපි අරගෙන බලමු කටබඩගින් ඉන්නේ මොකද උදේ දාපු දෙට ආපු ගමන් දෙට පොඩි දෙයක් කාලා ආපු ගමන් තාම මේ වැඩේ බලමු what's up? No problem. Да. Рощи просто так? Рощи, окей, красноверину. Așa? Nu, asta. Da. Atât? Atât. Aici, da? Da, roșii. Da. Ceapă. 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 Ceapă bună, ceapă. Okay? Mersi frumos. I think maybe someone will fish koi una. Kalau someone yang record itu, no, ini kau no. Good. Ini. Seperti ini. Oh, shit. Mamaya Beach. This is a Mamaya Beach. Ya, අපි කියලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ හරි සමහර දේවල් පිළිගන්න බැරි දේවලුත් තියෙනවා. එන්නන්න පුළුවන් දේවලුත් තියෙනවා.
බීච් එක ගාවට වගේ යන්න පුළුවන් නම් මං කියලා පෙන්නන්නම් අනිවාර්යෙන්. මෙහෙර ටිකක් අමාරුයි පෙන්නන්න. ඔයගොල්ලෝ දන්නවනේ මොකද කියලා. අතර මාර ලස්සනයි. දැන් වෙලාව 4:18යි. මට මෙතරමත් දාලා අපි ගියම්. ලංකාවේ ඉන්නකොටත් හිටියේ බීච් එකක් ළඟ. ඉතින් මුහුද කියන්නේ මට නුහුරු පුරුදු දෙයක් නෙවෙයිනේ. ඉතින් මං හරි ආසයි මුහුද බලන්න. ඔන්න ඒකත් හරි. ඉතින් ඔයගොල්ලෝට කියන්න බෑ මේ මොකද්ද මේ මොන මුහුදද කියලා. මේක තමයි කළු මුහුද කියන්නේ. කළු මුහුද මට මාර මතකයෙන් දෙන තැනක්. ඔබත් දන්නවද? 11 12 වසරේදී ජියෝග්‍රැෆි වල කළු මුහුද හැමදාම වරද්දනවා. අන්තිමේදී කළු මුහුද තියෙන තැනටත් ආවා. මාරම ලස්සනයි. මේක තමයි බ්ලැක් සී කියලා කියන්නේ කොන්ස්ටන්ත වල. ඉතින් ගයිස් මම බීච් එකට ආවට පස්සේ හරි නිලන්න තියෙන දැන් හරි දුන්නාවා. බලමු මොකක්ද තියෙන්නේ කියලා කොරෝනා එක ගමු. Hello guys. I'm in Mamaya Beach. Cheers my friend. हमारा काम में अपने दिन दार बस्ती चिल्लेगे बोना गवांग शेप तक असल बीच के वाला नहीं ना एक मारा व्यू है गाइस एक किया लग रहा है मैं background එකන sound එකට copyright price දන්නේ. Bye bye Mamaya Beach. ඒකත් මරුවා. ඒකත් වෙනම experience එකක්. ඒ දිගටම තියෙන්නේ ඒව තමයි. කෙලින් පොඩි beds තියනවා. ඒවා ටුවර්ස්ලා සමහර ටුවර්ස්ලා ඉන්නවා මෙහෙ ලෝකස්ලා ඉන්නවා. ඒගොල්ලම සමයකේ උදට අවුව දකිනවා. මෙහි ඉතින් අවුව දකිනවා කියන්නේ ඉතින් ඒගොල්ලන්ට මහර සැපක් ඒ සැපක් කිව්වොත් සැපේ සැපක් ප්‍රිම සැපක් කොහොද අනිත් පින්ටකේදී ඉතරම සීතලේ ඉඳලා සමයකින් තමයි පොඩි හරි ඒගොල්ලන්ට සනීපයක් හරි දෙන්නේ මේ වගේ අවුවත පෙන්නා හර පස්සේ ඉතින් අපි යමු කොහොමද වෙන්නේ කියලා බලන්න අත්තට අර පැත්ත දිගට පේනවා කේබල් කාස් වගේක් යනවා හරි අපි යම් බලන්න ඉතින් තව තැන් ටිකක් තියෙනවා බලන්න එක ටීවී එකක් තියෙනවා අර පැත්තේ තමයි මේ තියෙන මූදු වැලි ටිකක් කළු පාට ඒක නිසා තමයි මම හිතන්නේ මම දන්න තරමින් කළු මුහුද කියලා කියන්නේ කළු ඒ කියන්නේ මුහුදු වැල්ල කළු ඒක නිසා තමයි කළු මුහුද කියනවා ඇත්තේ මට හිතන විදිය මම දන්නේ ඒකේ කොහොමද කියලා ඒකේ තත්ත්වේ ඒක පැහැදිලි කිරීම ගැන නම් මම වැඩිය දන්නේ නැහැ ඒ ලංකාවේ තියෙන බීච් එකත් එක්ක බලද්දි මේ මුහුදු වැලි කළුයි ඒක තමයි අර දිගටම තියෙන දිගටම මම හිතන්නේ දිගටම කබානාසේ මම හදන්නේ බලමු කන්න මොහොර තියෙනවා කියලා පිට නිකන් සූනියර් එකක් ඔය ගන්න ගන්න හරි තියෙනවා නම් බලමු මෙතන ඉන්න බලන්න ඒක ලස්සනයි guys
මගේ හැමදාම පුරුද්දක් තියෙන කොහේ හරි ගියොත් සුවිනිරයක් පිගලා මේ හරි තමයි ලස්සන මේක ලස්සනයි කියලා හිත Și că să mănânc shawarma cu sos de ăla de brânză. give me this 10 lei. cu carton Vai de mine, doamna Flori, nu vreți să știți, aseară mi-a adus așa nachos cu sosul ăla. Nachosul a rămas sosul. Perfect, mulțumesc. thank you so much notice ගත්තා guys පොඩි සුවිනිර් එකක් මතක වෙන්න කොන්ස්ටන්ටාව කියලා මතක් වෙන පොඩි සුවිනිර් එකක් ගත්තා බලාගෙන ගියම මෙන්න මේකදී යන්න තියෙන්නේ පේනවනේ guys අරබත්තෙන් ගිහලා අරබත්තෙන් බහින්න තියෙන්නේ ඒකත් මරුව හතලා nice work කියලා බලන්න අරබත්තට අන්න දෙන්න යන්න ඕන මට ඒකත් මාර සිස්ටම් එක මට තියෙන ප්‍රශ්නයයි මේක වෝටර් රූම් කර හදලා තියෙන්නේ කෙලින්ම සුට පාලම දැම්මලා ඉවරයි ශ්‍රී ලංකාව වගේ ටයිල්ලක් මට පේන හැටියට කන්ස්ට්‍රක්ෂන් කරලා මට තේරෙන්නේ නැහැ වෝටර් රූමක් කරගෙන තියෙන්නේ මොකද මට හිතා ගන්න බෑ කෙලින් පාලම ගහන්න පුළුවන් අන්න දෙන්න guys මම යන්න රතන මේ තමයි මියමි කොන්ස්ටන්ටා බීච් එක මේක තවත් බීච් එක මේක අතෙන්ට වඩා වෙනස් මේකේ ඉන්නම නම් මම දන්නේ නැහැ මොකද්ද කියලා හැබැයි මාරම ලස්සනයි පිස්සොක් තමයි අර හරින් තියන්නේ පෝට් එක තියෙන අර හරිය ඒ බලන්න රෝමක් මේ හරියට කියන්නේ ඕල්ඩ් ටවුන් එක මේ ඕල්ඩ් ටවුන් එක කොන්ස්ටන්ටා වල මාරම ලස්සනයි වැඩේ කියන්නේ දැන් මට බීච් එකට යන ටයිම් නැහැ මේ හරිය guys පොඩි රෙස්ටොරන්ට් තියෙනවා ඉතින් යන්න තියෙන බීච් එකට ගහලා අල්ලහට මේක ඉච්චර කවුඩක් නෑ අරක තරම් මම ආයා බීච් එකේ තරම් ඉච්චර කවුඩක් නෑ නිකන් මේ හරිය නිකන් ගාලු කොටුව වගේ තමයි ඕල්ඩ් ටවුන් එක කොන්ස්ටන්ටා ඕල්ඩ් ටවුන් එක නිකන් ගාලු කොටුව වගේම තමයි සරයි ඕ ටික නම් මාර්ලස් Botando devagar assim. මේ හරිය නම් සෑහෙන්න බිසි මේ හරිය තනිකර රෙස්ටොරන්ට් තියෙන්නේ මේ හරිය වෙනම වයිබ් එකක් තනිකර VIPs රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ අත නිකන් ෆෙයා එකක් වගේ සීන් එකක් තියෙනවා මට හිතෙනවා මම පෙන්නන්න
ඒක වෙනම සීන් එකක්. කොහොමද මේක ස්වප්න නිකන් මෙතන ඕල්ඩ් ටවුන් එකේ නිකන් පොඩි ෆෙයා එකක් වගේ තියෙනවා. එමුදන් චූටි පොඩි කඩවල් දාලා සීසන් එක නිසා වෙන්නේ මං හිතන විදියට. එමුදන් චූටි කඩවල් දාලා තියෙනවා. ඒ වෙන වෙයිට් බෑ. Here is happening, guys. Here is so. Here is very vibe. මෙන්න මේක ගැන කියනවා නම් මේක චර්ච් එකක් නෙවෙයි මේක පල්ලියක්. මුස්ලිම් පල්ලියක්. අතර මේක උඩට යන්න පුළුවන්. යන්න ටික වෙලාවක් යනවා. මම යන්නේ නැහැ. දවසකම ආයි මේකේ උඩ වීව් එකක් තියෙන බලන්න. මේ කියන්නේ guys රුමේනියාවට තියෙන එකම වරාය මේක තමයි කොන්ස්ටන්තා වරාය. මේ තියෙන්නේ මේ ටික තියෙන්නේ ඔක්කොම යාඩ් වල ඔක්කොම තියෙන්නේ පතන තියෙන කොන්ස්ටන්තා ෂිප් යාඩ් කියලා. අසයි තියෙන්නේ. මේ වෙන වරායක් නෑ. මේක තමයි රුමේනියාවට තියෙන එකම වරාය. එහෙනම් කොන්ස්ටන්තා වල බයි බයි කියලා අපි මේ හරිය තනිකර නිකන් ගාලු කුටු වගේ සීන් එකක් මට නැගෙනවා. මාර ලස්සනයි. තනිකර ගාලු කුටු වගේ නිකන් ගඩො බීමට ගඩොල් වල තියෙන්නේ මාර ලස්සනයි. ඒක වෙනම අට්ට. ඕල්ඩ් ටවුන් වල හැමතැනම මේ වගේ ගල් අල්ලලා තියෙනවා. ඒක ලස්සනයි. හොරු සෙටප් එක. ඔව් එනවා ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වෙන. අන්න ගන්න ඕන බස් එක තන තියෙන්නේ. අපි යමු ගන්නේ. බස් එක ගියා. 44 එක යන්න බෑ guys. ඊළඟ එක. ෂා. කොහොමද මේ ටික ලස්සනයි. මාර වීව් එකක් තියෙන guys. Yes. Super. Hello guys. नाई मैं बुकरसल लेना करने नाई स्टेशन के लाइव लिखने ये ना इंजीनियरिंग कौन सा अंकल बाई बाई के ला या ना आए बुकरसल था
බලමු මොකද වෙන්නේ කියලා. දැන් යනවා ට්‍රේන් එක. තාමාට ට්‍රේන් එකක් තියෙනවා මම බැලුවා. දැන් 7:10 වෙලාව. තාම ට්‍රේන් එකක් තියෙනවා. කොහොමද ට්‍රේන් එක ඉති මට හිතෙනවා ට්‍රේන් එක ගිහිල්ලා දන්නෙත් නෑ. මේ සමහරක් වෙලා ට්‍රේන් කලින් ඉච්චනවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ට්‍රේන් එක අල්ලලා එන්නත් ඕන. ට්‍රේන් එක අල්ලලා යන්න ඕක විනාශ guys. අපි ගිහිල්ලා බලමු. guys back to home යන්න පටන් ගත්තා. එනකොට ඒ ෂීට් එක අනිත් පැත්තේ යන්නේ නිකන් පිටිපස්සට යනවා වගේ. දැන් අනිත් පැත්තට මම මගේ ෂීට් එක තියෙන්නේ එහා පැත්තේ. දැන් නම් හොඳ view එකක් පේනවා. දැන් නම් sunset එකත් එක්කදී අපි හිටියේ මෙතන කොනේ හිටියේ මේ ටිකට ගියා දැන් මෙතන ඉන්නේ ට්‍රේන් එක යන ගමන් ඉන්නේ ආයි මෙතන ඉඳන් යනවා තියෙනවා ආයි මෙහෙට මේ පොඩි ගල්ල දිනින්න පොඩියට වේ කොච්චර යනවා මේක තේ අතරක් යනවා අතරක් යන්න අපේ දෙකින් යනවා ට්‍රේන් එක ෆාස්ට් එක නිසා ලේසි නෑ කාඩ් එක යනවා කියන එකත් subscribe කරන්න හැමතිස්සෙම bell icon එක click කරන්න මම ඊට දෙන්නම් තනියට අනිවාර්යෙන් subscribe කරන්න තව ඉස්සරහට වීඩියෝ එකක් දාන්න ඉන්න ටයිම් එක දිනලා අනිවාර්යෙන් දානවා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න හැමතිස්සෙම bell icon එක click කරන්න එහෙනම් අදට bye bye